ඉතින් බොයිස් ඔන්න අද රිවිජත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ගන්න අපේ වීඩියෝ එක. රිවිජත් එක්ක තමයි අද අපි ලොන් උල්ෆ් එක ගන්නෙ. ඉතින් රිවිජ ආපු එකේ අපි වීඩියෝ එකක් කරන්න පටන් ගත්තා. හරිද? ඉතින් දෙන්නෙක් ලොබි එකට ආපුවාම දෙන්නම කතා කරන සද්ද ඇහෙන්නේ නැහැ. ස්ක්‍රීන් රෙකෝඩ් එකේ ඇප් එකේ ප්‍රශ්නයක් හැම ඇප් එකම වගේ තමයි. එහෙම තමයි අපි ඇප් 1000ක් විතර ඩවුන්ලෝඩ් කරලා බැලුවා එච්චරයි. ඉතින් මේ තියෙන්නේ දැන් මගේ account එකේ තත්ත්වය මගේ level 52 account එක. නැතුන එක මාරම ඒක ටිකක් අමාරුයි දරා ගන්න. ඉතින් ඒක ගන්න අපි අලුත් account එකකින් ගහමු. දැන් අපි long wolf එකක් ගහලා පටන් ගමු. පටන් ගමු කියන්නේ එක long wolf එක ගහන්න වෙන්නේ මොකද time නෑ guys. හරිද? මේ verify කරගන්න බැරි වුණා. මොකද මේ එහා පැත්තේ ඉන්න අපේ gaming review හරිද? ඉතින් මට verify කරගන්න බැරි වුණා. මොකද ලංකාවේ number වලට verify වෙන්නේ නැහැ. ඉතින් රට number වලට විතරයි. ඉතින් කොහොම හරි මම verify කරගන්න බලා ගන්නවා. හරි ඉතින් එහෙම තමයි. හොඳයි ඉතින් රීජ මම මෙතන වෝල් එකක් ගන්නවා ඔන්න. රිප්ලේස් කරා වෝල් එකක්. ඉතින් රීජයක් ගන්න ඒ බලාගෙන ආවේ. ගයිස් උඩින් වෝල් එක අයි අඩෝ නෝ කියනකො මම මරනා රිවිජත්තේ වැඩේ. හරිද? උදැන් ගානවා ගැම්මට. ඌ හෙරොයික් ගහලා ඉන්නේ. ඉතින් දන්නවනේ වැඩා. හෙරොයික් ගහනේ වැඩ එක. හරිද? වැඩ පැඩ වෙනලා තියෙනවා. කොහොමද උගේ හෙඩ් එක? හෙඩ් එක ලවෙත් නැහැ. අම්මට සිරි. ඕක කනවා ලවෙත් නැති ඉන්න. හරිද? මොකද හෙල්ත් තියන අය. හරිද? මේ ප්‍රෝ යකෙක්ද ඔයද? ස්කින් එක නම් ප්‍රෝ නෑ පුතා. ස්කින් එක ප්‍රෝ නා නම් ඕකේ ඔක්කොම හරි. ඔක්කොම හරි. ඔක්කොම සමහර සිත්තමක් උනේ හරි. ඒක වැඩක් නෑ. අපි ගාගෙන යන්. ඉතින් මේවා හැම තමයි. ඉතින් මෙතන පොඩ්ඩක් පරිස්සමෙන් අපි මෙතන වෝල් එකක් ගහමු. නැත්තම් ඉදිරියෙන් ඇවිල්ලා ගැව්වොත් එම පිටිපස්ස බලන්න මම ගහන්නද guys ගහන්න ටයිම් නැතේ අන්න ආරු බෝම්බ උන් දෙන්නට බෝම්බ දාන්න නැතුව ඉන්න බෑ guys හරිද ඉතින් ඕම තමයි තාත්තේ හරිද ඉතින් මේ මෙතන කොටු කරලා ඉන්න ආරු අපේ ගේමින් රිවි මාලා දැන් ඉන්නේ මම පමණයි හරිද ගේමින් රිවි මාලා රිවි ඉතින් දෙන්නත් එක්ක ගාන වීඩියෝ එකක් ගොඩක් කටි ඉල්ලලා තිබ්බින්ද ගේන්නේ ඉතින් අපි ඉස්කෝලේ සෙට් එකක්ම කියනවා අනේ දියන්කෝ අනේ මේ රිවිජත් එක්ක ගහන ඒවා දෙන්නේ නැද්ද කියලා අම්මා ඒක කොහොමද ගයිස් මගේ හෙඩ් එක ඕකේ කෝ ඒක හෙඩ් ඒකනේ ඔලුවට තැලුවේ අර ඔකත් මං කන සීන් නැති තියෙන්නේ මෙඩියක් ගහගෙන එලවන්න තියා මෙඩියක් ගහගත්තයි මෙඩියක් ගහගත්තයි ඔන්න ගැව්වා අන්න අර අතන ඉඳන් ඔහෙට යන්න බෝ කරන්න දෙයක් නැහැ මම යනවා ඔහෙට ගියා හවුද අර පැත්තෙන් එනවා ෂුවරි අඩෝ බලන්න මොකක්ද ඉසි උනේ සෙරප්පුද මගේ සෙරප්පුද මට විසි වුණා මොකක්ද එක මගේ ස්කින් එක කැතයි නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්න ඉතින් කොහොමත් මගේ ස්කින් එක කැතයි කතා 2 3ක් නැහැ 4ක් නැහැ 5ක් නැහැ වැඩකුත් නැහැ රිවියා ඉන්නවා නිකන් ගල් බිල්ලාගේ එයා කියනවා මට ස්නයිපර් එක ගන්න කියලා ඉතින් මම ස්නයිපර් එක ගත්තා ස්නයිපර් එක දෙකේ ෂොටියා මට ස්නයිපර් බෑ පුතා මේට ඕ මම උඩද බලාගෙන බලාගෙන අපේ රෙවිය බොයිස් නැති වුණා ඔන්න ගයිස් උගේ හෙඩ් එක කොහමද ලොවෙත් නැහැ අරු එක්කුඩ තිබ්බා මං එක්කුඩ තිබ්බා මගේ හෙඩ් එක කොහමද ලොවෙත් නැහැ නේ එකට දෙකයි සුම් කරලා යන්නේ මේක පැරදුනොත් මගේට වැරද්ද පටවන්න එපා ඒ මෝඩෙක් වගේ ඔතන ඉන්න එපා උඩ පයින්නවා මාත් ඉතින් උඩ පයින් නැතුව ගහන්න ගිහිල්ලා කනවා අනිවාර්යෙන් ඉතින් ඔන්න කාලත් ඉවරයි කාලා දැන් විනාඩි 2 3ක් හරි ඔතන ඉන්න එපා බලාගෙන අර අයින් ඉඳන් ගහන දන්නවනේ අඩෝ නෝ කියන්කෝ ඌ පිස්සෙක් වගේ ගහනවා ගයිස් ඌ පිස්සෙක් වගේ ගහන්නේ හරිද ඉතින් ඔය පිස්සා කොහොම ගැව්වත් වැඩක් නැහැ හරි ඉතින් මේක එඩිට් කරන්නත් මට ගොඩ වෙලාවක් ගියා ඉතින් ෂුවර් නෑ මේ වීඩියෝ එක පහට මදෙයිද කියලා ගොඩක් වෙලාවට අද පහට මේ වීඩියෝ එක එනවා ඉතින් මට මේක එඩිට් කරන්නත් තව තියෙනවා ටිකක් තව සින්දුවක් දාන්නත් තියෙනවා ඉතින් මේක තව පොඩි එඩිට් කරගෙන ඉන්නේ ඉතින් ෂුවර් නෑ ඉතින් කීයට මේක දාන්න පුළුවන් ඉද කියලා ඉතින් මම රෙකමන්ඩ් කරනවා අද පහට දාන්න පුළුවන් කියලා
ඉතින් දැන්ටවත් මම පහට දාන්න සූදානමින් ඉන්නවා. ඉතින් මම අද කොණ්ඩේ කපා ගන්න යන්නත් ඕනනේ. ඒකත් ප්‍රශ්නයක්. ඉතින් ඒකත් සිනුයි ඔය. ඉතින් ඉස්කෝලේ හින්ද මේ වෙසක් හින්ද වහනවනේ. ඉතින් ශාද කොණ්ඩේ කපා ගන්න යනවනේ. ඔන්න හිමියට වෙඩියක් ගහගත්තා. එලිපිට යන්න හොඳ නෑ. එලිපිට ගැව්වොත් ඒ කැත වැඩමුට බෝම්බ ගහන්න තින්න බැරි තියන්නකො. අඩේ රිවියාගේ ෂොට් එක. රිවියා අරුට මන් තින්නම්. ඌ ගයිස් ඔෆ්ලයින් ගිහලා ඉන්නේ. අපිට ඔෆ්ලයින් ගියත් එකයි නැතත් එකයි. ඇඟට තියන්න එපා. හරි. ඇඟට මේ ඇඟට තිය වෙනවා. හරිද? මන් දන්නේ ඇයි කියලා. 3ට 2යි. ඔයා 3ට 2යි. හරිද? අපි කොහමද 3 මෙමු. විජයගේ ඔළුව උඩ තමයි මම ගොඩක් කියලාට ඉන්නේ. හරි. ඒව වැඩක් නෑ. මෙතනට අදාළත් නෑ. හරිද? ඉතින් අම්මෝ මුට ඉතින් මේ ඉන්නේ කාට බෝම්බ ගහන්න නැතුව ජීවත් වෙන්න බැයිද කොහෙද? හරිද? නේ මන් දන්නේ නෑ කොහොම මෙඩියක් ගාගන්න මෙඩියක් ගාගන්න බෙල් අපරාධය හැබැයි නේ මෙඩියක් ගාගත්තේ. හරි ඔන්න හරි SL ගේමින් සාදී ගහනවා. සාදී හයි මොකා හරි සාදී කියන්නේ නිකන් නෙමෙයි. හරි ඒකට නෑ. ඒ ඔන්න බලන්න කෙලිම ඌනේ ඔළුවට තියෙන සින්නක් තියෙනවා. ඌනේ අහසට හරවන කියන ඔළුවට තියෙනවා. කෝ දී අන්න අපේ කට තියලා ඔක මං කනවා කෑවා. ඔබෙත් කෑවා අනේනි. ඔබෙත් කෑවා අනේනි. එත්තනේ කෑවා අනේ ලොෙත් නෑ ගයිස් කෑවා. ඉතින් වීඩියෝ එක 7:48ක් තියෙනවා. නාඩි 7යි තප්පර 48ක වීඩියෝ එකක් මේක. ඉතින් වැඩි දිග නෑ. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. හරි ඉතින් බොයිස් ඔන්නෝම තමයි වීඩියෝ එකේ පළවෙනි රිවිදත් එක ගහලා දාන පළවෙනි වීඩියෝ එක මේක. මෙතන ඇඟිලා ඉන්නේ මට පෙවුනා. මම බොටානේ බලනවා. හරිද? මෝඩයා වගේ ගහන්න ගිහිල්ලා මැච් එක වැරදි. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වය සෝචනීය. ඉතින් රිවිදත් එක්ක කරන පළවෙනි වීඩියෝ එකම මෙහෙම දෙපොළෙන් යන්න කෑවහම ඩෝන් වුල්ෆ් එකේ දැන් දුක කාට කියන්නද? ඉතින් රිවිදත් එක්ක ගැහුවේ මේක. ඉතින් එහෙනම් බොයිස් අපි ගියා